මුන්ට ඒ දවස්වල වඩාන ගැහුවේ බං ඊට පස්සේ තමයි මටත් එක්ක ඇරියස් උනේ හරිද? ඔය අපි ඒ දවස්වල හිටියේ මේ ගම්බලපා. ඒ දවස්වල මුන්ට ලයිව් බලන් පන්න දැන් ඔන්න සෙට් එක ගහද්දි අපි හිටියේ බං හරිද? මට එක වචනයයි කිව්වේ මම කැපුණා ඉතින්. කටේ එකයි හිතේ එකයි දෙන්න. අපේ නම් එහෙම නෑ. මං නම් අම්මගෙන් පටන් ගන්න තාත්තෙන් ඉවර කරා මං එදත් කියලා තියෙන එකයි අදත් කියන්නේ එමය. අපේ එහෙම කවත් දැන් මෙතන අපේ උන් ගිහලා ගහලා හතර මේ උන්ගේ ලාස්ට් මෑන් ඉන්නේ හරිද? දැන් මේ ඉමා ඉන්නේ හරිද? දැන් ඔන් දැන් ගහනවා ඈ. නේ අම්මෝ නේද? අඩේ මේ සචින් ලැජ්ජාව මේ මං දැන් දැක්කේ මේ සචිනා ලැජ්ජාවක් නැතුව අඩෝ යට ඇඳුමක් ඇඳන්ද මුන් එක්ක ප්ලේ කරන්නේ මුන් ලයි බලාගෙන ගහනවා කියලා මචං ඔය ලීක් එක ගැන කිව්වෙත් සචිනා තමයි බා. දැන් මචං ඔය ISI සූන් කියලා තමයි මුන් හිතන් ඉන්නේ හරිද? ISI සූමුයි සූනුයි එක්ක මං එකතු වුණා කියලා තමයි මුන් හිතන් ඉන්නේ. ඒකල තමයි මුන් මේ ටිපරලා තියෙන්නේ හරිද? එතකොට පෙරේද උඹලට මතක ඇති මේ දැන් දවස් 5කට විතර කලින් මචං. තහනේ සතියකට විතර කලින් මන් දන්නේ. තමයි chat එකේ පේන්න පොඩ්ඩක්. සතියකට විතර හරි අද රීච් වැඩක් නැහැ යකෝ මේ ඇත්ත කියන්නේ අහපන්. මම මේක විනාඩි 10කට අදින්නේ නැහැ. විනාඩි 15ක් විතරයි මේ කතාව. ආයෙ පස්සේ අහන්නත් එපා. සතියකට විතර කලින්ද කොහෙද මන් දන්නේ මං ලයිව් හිටියේ ඌත් ලයිව් හිටියේ මන් දන්නේ මේ රීජන් එක පටන් ගත්ත මුලම හරියද ඊට පස්සේ මේ මම සාමාන්‍යයෙන් කටුවස්තරනේ බහින්නේ මම කටුවස්තර බැස්සා ඊට පස්සේ මේ මං එහෙම ඔබ්සර්ව් විද්දා හරියද එතකොට මුන් ඉන්නවා මම දන්නේ නැහැ මුන් ඉන්නවා කියලා මේ ඊට පස්සේ මං උන්ගේ දෙකට ගැහුවා දෙකට කොට ෂැඩෝ කිව්වා මේ සචින ඉන්නේ කියලා හරියද ඊට පස්සේ මූ කිව්වා ලොල්ලෝ ටිකේ ඉන්නේ මේ අරකයි මේකයි එන ටෝක් එක හරියද මගේ ටීම් එකේ හිටියා මොකද්ද කවි ISIද කවුද කියලා ISI එකෙන් නෙමෙයි හිටියේ TDM සුල්තාන් හිටියේ ඒ කවුන්ට් එකේ මූ ඒක දැකලා ඒකට ටිපරලා මේ ලොල් එක්ක ඉන්නවා ස්නයිපර් බඩ අරකද මේක කියලා එන ටෝක් එක හරියද අත්කමන්නේ නැහැ කියමුකෝ ඊට පස්සේ කොහොම හරි මේ ගහලා මේ මොකද්ද මේ ඊළඟ මැච් එකේත් මේ අර බඩු වෙයි ස්නයිපර් දෙක ගන්න අරක මේක කියලා උන් කින්ඩි දානවා මචං හරිද මේ අර ෂැඩෝලයි මේ තව මන් දන්නේ නැහැ ස්නයිපර් ගහන එක මම උන් එක කිසි ප්‍රශ්නයක් නැහැ මට හරිද මූ එහෙම ටෝක් කරනවා මචං මම යකෝ මගේ ලයිව් එකේ මං උට සඳුව කියලා කතා කරේ හරිද ඌ නිකන් මේ නිකන් බඩුව අරක කියලා ටෝක් කරනවා හරිද දැන් ඒක සෙට් නෑනේ බා දැන් ඌට කලින් ඔය TDM එකේ සෙට් එක මචං ලයිව් බලන් ගහනකොට හරිද ලයිව් බලන් ගහනකොට ඔක ළඟ හිටියේ කවුද අපිනේ අපි අර රිවි ඔය කට්ටිය ළඟ හිටියේ මූ ලයිව් දාලා අඬ ඉන්නකොට හිටියේ නැද්ද කියපන් දැන් උම්ම ටීම් එකේ තියාගෙන අපි බඩු වෙලාවා මල පයින් නැද්ද කියපන්කෝ අන්න ඒකට තමයි මචං මේ ඉමාලා සෙට් එක එකතු කරලා මං මේ ලයිව් එකක් දාන්න හිටියේ මචං මං ඒක හිතලාමයි කරේ මොකද මේ ඌ කියනවනේ මේක හිතලා තමයි කරේ මෙහෙමයි කියලා හිතලා තමයි කරේ මේ අනික මම ඔය ISI ලොල් එක්ක නම් සෙල්ලම් කරන්න යන්නේ නැහැ මචං ඔය මේ සූන්ලා එක්ක නම් මේ සෙල්ලම් කරන්න යන්නේ නැහැ මේ උන් කොහමත් ඇරියස් එදා මේ සඳුවා හම්බෙන්න කලින් ඉඳන්ම මේ ISI ඉමා ඉන්නේ හරිද මේ ඉන්නේ PC ඉමා PC නිකෝ දන්නවනේ සෙට් එකේ ඉන්නේ උන් මේ උන්ගේ ප්‍රශ්න වලට මේ නම් වෙනස් කරගත්ත කියලා මට කරන්න දෙයක් නැහැ මේ හරිනේ මට කරන්න දෙයක් නැහැ මචං මේ මං ඊයේ සෙට් කරගත්තේ හිතලාමයි මචං මොකද එදා ඌ කරේ දෙයි මං අද කරේ දෙයි දෙකම එකයිනේ ඌ කරපු එක හරි මම වැරදි මාර ප්‍රශ්නේ වා සඳුව කරොත් ඒක හරි මචං අවුලක් නැහැ මේමයි අරකයිමයි උන් හිතා ඉන්න බං ඌට ඕන දෙයක් කියන්න පුළුවන් කියලා මම මේ ලයිව් එකේ මේ අනේ මන් දැන් තීරුම් ගන්නවා නම් තීරුම් ගත්ත දේ නැත්තම් මට වැඩකුත් නැහැ වා මේ ඒ දවස්වල මචං ඔය මේ අර රංගල හැම මොකද්ද මන් දන්නේ මට උන් එක ප්‍රශ්නයක්වත් නැහැ මචං හරිද උඩ මුල මතක නැහැ කියනවනේ ඌ කියනවා මොකද්ද මේ ළඟ ඉන්න යාළුවෝ වරින් යකෝ ඔය ප්‍රශ්නේ උඹට පටන් ගත්තේ බා අනික මම ඌ කියනවා මොකද්ද ඌගේ අර යාළුවෙක් කපපු කතාවක් අපි හින්දා මම නම් එහෙම එකක් දන්නේ නැහැ බා මොකද්ද ඒ සීන් එක අයියනේ දඟයලා හැම ඔකට අර බල්ලොන්ඩෝගේ ගහද්දිනේ බං අපි උණ්ඩ සෙට් උනේ යකෝ අපිට කිසිම හේටර්ස් කෙනෙක් කියේ නැහැ ඉස්සර දැන් මූත් එක සෙට් ලබන් අපි බලු කතා ගත්තා කොල්ලොන්ගෙන් බා කට්ටිය කියන මේ මම කමෙන්ට් ඉස්සර පෙන්නන්න පොඩ ඊට කමෙන්ට් එක පෙන්නන්න මේ තියෙන්නේ ඒ දවස්වල මචං ඔය වලියේ ඔය තියෙන්නේ මචං ඔය දාලා තියෙන කට්ටිය උඹලට පරණ මතක මේ
ඔය රිවීලා රෂාන්ල මං ඔය සැන්ටල් ඔය සයිට් එකේ හිටියේ. මතක නැත්තම් බලපන් හඳුවා. උඹට නේ අපෝ මතක නැත්තේ. මේක නේද? මගේ ඔළුවට දෙනවා. දැන් කන්න ඕනේ. හිටපන්. මේ තියෙන්නේ මචං AC නෝ ප්‍රංග දැන් කවුරුත් නෙමෙයි අරකයි මේකයි කියලා. මෙහෙමයි මචං අපි ඌත් එක්ක හිටියා මචං ගිය අවුරුද්දේ 7 වෙනි මාසෙකම් හරිද? මට උන්ගේව වැඩක් නෑ මචං. මේ තියෙන්නේ. නේ අහන්නේ නෑනේ. දැන් රෂාන් ඉඳ ප්‍රශ්න ඇති වුණා නම් ඔය තියෙන්නේ. බලාගෙන ඇවිල්ලා මට ගහන්න. නේ අහන්නේ නෑනේ. ඔය අඬන්නේ. ප්‍රශ්න ඇති නෑ බන් තිබ්බේ නෑ. ගොයි අපි ඒ දවස්වල හිටියේ මේ ගම් බලපා. ඒ දවස්වල මුන්ට ලයිව් බලන් පන්න දැන් ඔන්න සෙට් එක ගහද්දි අපි හිටියේ බං හරිද? දැන් උන් සෙට් එක ඊට පස්සේ ඔය පරණ කියපු ඒවා දැන් කියවනවා ඉතින් ඊට පස්සේ ඔය ටික ඔය හැල්ල දාලා ඒ දවස්වල ඇඬුවා උඹලට මතකයිනේ. එතකොට අපි හිටියේ උගාව හරිද? දැන් උන් සෙට් එක මෙ ළඟට අරගෙන අපිට බයිනවා. දැන් කවුද හරි කියපන්. දැන් 7 වෙනි මාසේ ගිය අවුරුද්දේ 7 වෙනි මාසෙකම මායේ සැන්ඩයි දෙන්නම හිටියා උත් එක හරිද? හිටියේ නැද්ද කියපන් හිටියා. ඊට පස්සේ මම ලංකාවට යන්න කොහම හරි මේ 8 වෙනි මාසේ මං ගියේ 7 වෙනි මාසේ ඉතින් අන්තිම හරි ආවේ නැහැ. ආවේ නැතුව ඉන්නකොට මූ මොකද කරේ? එසීලා ගෙන්නවා ලයිව් එක. 1 was 4 දුන්නා. ඊට පස්සේ මොකද්ද එන විකාරයක් කරා. යකෝ අර ගෑණිටත් බැනපු උඹ ගෑණිට බැන්න මුට ලයිව් බල ගැහුවා. ඊට පස්සේ මූ අර දැක්කද මේ ලයිව් දාලා අඬ ඉතින් මේව කරලා ආයෙ ඉතින් ගෙනල්ලා ෆෝම් කරා හරිද? ඒක අවුලන්නේ නැහැ කියමු. ඊට පස්සේ තමයි මම දැනගත්තේ මූ මේ හරියන ඩයල් යන්නේ මේ මූ නිකන් මේ අවස්ථාවාදී කියලා මං හිතාගත්තා. ඒත් ඉතින් අපි මේ මූට මුකුත් කියන්නේ නැහැ නේ පාඩුවේ කැපිලානේ හිටියේ. දැන් පස්සේ මම ලයිව් එකට මුන් එන්න ගියොත් මම යන්නෙත් නැහැ. මම පාඩුවේ කැපිලා හිටියේ මත. මුගේ හැටිම දැනගත්තේ ඉඳ හරිද? පොල්ලෝ ඒ දවස්වල මම කිව්වා මේ ඕකත් එක්ක යන්නවා මෙහෙමයි කියලා. ඒත් අපි ඇහුවේ නැහැ බං හරිද? මං උන්ව කැපුවෙත් නැහැ. ඔය හිමාල කැපුවෙත් නැහැ. බලපන් එදා මම හිමාල කපලා ගියා නම් අද මට මොකද වෙන්නේ කියලා හිතපන්. මං එහෙම කවුරුවත් කැපුවේ නැහැ. ඔය හැම ප්‍රශ්නයක්ම මං ඔය ස්ට්‍රීමර්ස්ලත් එක්ක ප්‍රශ්න දාගත්තෝ පොපාලා අරුන් මුන් එක අපිට දීප ප්‍රශ්න අපිට කෙලින්ම ඩිරෙක්ට් බෑන්නේ ඉතින් අපි බෑන්නයි ඉතින්. මේක කාගෙන්වත් කිරි කතා අහන්නේ නැහැ මචං. හරිද? කාගෙන්වත් කිරි කතා අහන්නේ නැහැ. ඒක පැත්ත මං එදාත් කිව්වේ එහෙමයි. කිසිම පැත්තකට යන්නේ නැහැ. ඔය තව ස්ට්‍රීම් කෙනෙක් ඉන්නවනේ අර අනිත් එක්කෙනා. ඌත් එක්ක වලිය දාගත්තෙත් ඌ ඇවිල්ලා මගේ ලයිව් එකේ එන කිරි කතාවක් කියලා ලයිව් බලලා ඉමෝට් දැම්මේ. හරිද? නැත්නම් වෙන ප්‍රශ්නයකට නෙමෙයි. මේ ප්‍රශ්නේ තාමත් තියෙනවා. මේ උන් එක්ක දැන් මූත් එක්ක තරහ වුණා කියලා මම උන් එක්ක ගිහිල්ලා මේ මෙව වෙන්නේ නැහැ. මේ උන් කොහමත් මගෙත් එක්ක ඇරියස් මාත් ඇරියස් දැන් මම උන් එක්කත් ඇරියස්. එහෙම තමයි ප්‍රශ්නේ මචං. එහෙම තමයි. මේ කොහම හරි දැන් උන් දැන් ෆෝම් කරානේ TDM SEලයි අරුමු අන් SE account එක බෑන් කරලා. දැන් එව්ව මූ කියන්නේ හරිද? බෑන් කරලා. එතකොට මයින් වැඩයිත් එක්කනේ හිටියේ මයින්ගේ account එක බෑන්ලා කියලා ඔක්කොමලා දන්නවනේ. මේ එව්ව මූ කියන්නේ මුන්ගේ උන්නේ බා. එන ඉතින් ඕව තමයි ඉතින් මචං අනේ වන්දා. කොහම හරි ඉතින් මේ පාඩුවේ හිටියා. පාඩුවේ ඉන්නකොට දැන් සඳුව මොකුත් කිව්වනම් අවුලක් නැහැ. හරිද? අපිනේ කියලා ඉන්න පුළුවන්. මූ බං ඒ දවස්වල උට ලයිව් බලන් ගහනුන් දැන් ටීම් එකේ තියාගෙන අඩෝ සචින ඊසි බං මේ බඩුව වගේ බං මේ අපේ දෙන්නෙක් හිටියත් ගහනවා. ඒක ඔව් ඔව් කියලා අනිත් පැත්තෙන් උල්පන්දක් දෙනවා අනිත් සෙට් එක. හරිද? මල පයින් නැද්ද කියපන්ක. මං ඒ හේතුව හින්දාමයි මචං ඕකත් එක්ක මේ ඕකට මම බැන්නා. WhatsApp එකෙන් ඌ ඇහුවා මේ මොකද්ද බං අවස්ථාවාදී කියලා දාලා තියෙන්නේ. මං ඊට පස්සේ කිව්වා මං විස්තරේ කිව්වා. මේ මොකද්ද උඹලා මේ කාලෙන් මේ ෆෝම් කරපුන් දැන් ෆෝම් කරනවා අපිට ටෝක් කරන්න එන්න එපා. උඹත් එක්ක ඉස්සරේ අපි හිටියේ කියලා මං කිව්වා. මේ උන් තියාන අපිට මේ ටෝක් කරන්න එන්න එපා. උඹේ පාඩුවේ ඉඳපන් කියලා. ඒකවල මම බ්ලොක් කළා දැන්. මම මට වැඩක් නැහැ නේ බා. ඔය අවස්ථාවාදී ඩයල් මට වැඩක් නැහැ. හරිද? මම මේ උන්ගේ රීච් පස්සෙවත් මගේ ලයිව් බලපන් කිසිම රීච් එකක් එහෙම මේ උන්ගේ නම විකුණලා අරන්නේ නැහැ. හරිද? උන් එක්ක හිටියට පස්සේ රීච් එක ආවේ ඇත්ත. ඒක පිළිගන්නවා මචං. හරිද? ඕනම දැන් රීච් වෙච්ච කෙනෙක් ළඟ ඉන්නකොට කොහොමත් අනිත් කෙනා රීච් එක එනවනේ. හරිද? අනික මේ මොකද්ද කොහොම හරි මේ මම ඒක තමයි කියලා ඒක මේ කියලා බ්ලොක් කරලා දැම්මා. ඊට පස්සේ තමයි මේ මොකද්ද මේ ලයිව් එකට අර අරුන් ටික ගෙන්න. උන් නම් වෙනස් කළා දීප දැක්කම මම ඉතින් ගෙන්නවා. ඉතින් ඌ එදා කරපු වැඩේ මම අද කරා. ඌ එදා මේ ටීම් එකට ගලා මාව නිකන් නෝන්ඩි කරපු වැඩේ
මම ඉතින් හින්ට් එකක් විදිහට උන්ල කෙනාවා. ඉතින් උන් මේ අහම්බෙන් මැච් එකකට සෙට් වුණා. අහම්බෙන්ද උන් දැම්මද මන් දන්නේ නැහැ. මන්ට හිතෙන උන් දැම්මා කියලා අර කිට් එක වෙනස් කරන මගේ ලයිව් එක බලපන්කො. ඊට පස්සේ මේ එක මැච් එකේ සෙට් වුණා. මම ඉතින් දැනගත්තා උන් යන්නේ ඔබ්සර්වටරි. මං ඊට පස්සේ පීක් බැස්සා. ඉතින් මට මේ ඕනේ නැහැනේ එහෙම ගහයි කියලා මං පීක් බැස්සා. ඉතින් උන් තුන් දෙනා කියලා ගහලා ඊට පස්සේ සාදු ටිපර් වුණා. අම්බෝ ISI උන් එක්ක තමයි සෙට් වෙලා ඉන්නේ මෙහෙමයි කියලා. මේ අර මොකද්ද ලීක් සුත්තද්ද මොකද්ද එකක් කිව්වා. මේ එහෙම කියලා ඉතින් ඌ එතනත් ඉතින් ඒකනේ නැට්ට පාග ගත්තානේ. එතනත් නැට්ට පාග ගත්තා. මම හරිද? ඊට පස්සේ මොකද්ද කියන්නේ කියලා බලමු. එතනත් ඊයේ මේ නැට්ට පාග ගත්තානේ ඉතින් බොරුවට. ඊට පස්සේ කියනවා මේ කොයි දැන් ඌ කර දැන් මං අහන්නේ එක ප්‍රශ්නයක් හරිද? එක ප්‍රශ්නයක් අහන්නේ ඌ එදා කරපු දේ හරිනම් මං ඊයේ කරපු දේත් හරි බා. අමෙදි මේ ජාලේ ටිපර් වුණින්ද මම මේක කිව්වේ නැත්තම් ආයේ මේ මුං විකුණන් කරනවා කියලා. ඊට පස්සේ මම හිටපන් මගේ YouTube channel එකත් මං කියන්න report ගන්න ඉතින්. මේ 5 days එක කොයි කන්නේ උත්ත බලන්නේ. කොයි බා? අමෙදි එලෙගුණේ නැති මිනිස්සු. අයියෝ යට ඇඳුමක් ඇදන්ද බං සචින් ප්ලේ කරන්න මන් දැන්. අරුණෑනේ වරාදේ. කලින් ඉච්ච ඉතින් දුවන්න ගෑවේ බං අපේ මේ යකත් නැහැ. අඩේ ඔගේ කරන් ගියාද කොහෙද ඔබ? අතවන්ද බලන්න ඔතන කියන්නේ කිරි කතාව. බඩ හැනව නේද? අඩේ සිරාවටම ඊයවා. ඔය ඕක තමයි බම් ඌට ලයිව් බලාගෙන ඔය ISI මුලින්ම ISI එකේ මුලින්ම ගෑවේ ඕකට. ISI එකේ මුලින්ම ගෑවේ මටලු. හරිද? යකෝ ISI උන් අර දැල්ලට මුන්ට ඒ දවස්වල වඩාන ගැහුවේ බං. ඊට පස්සේ තමයි මටත් එක්ක ඇරියස් උනේ. හරිද? මේ මුට ලයිව් බලන් ගන්න බලපන් පරණ ලයිව් ගිහිල්ලා උඹලට මේ අමතක වෙලානේ මේ ඔක්කොම. පරණ ලයිව් ගිහිල්ලා බලපන්. ඊට පස්සේ මට ඉතින් මේ සූම්ලත් එක්ක කිසි ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. සූම්නත් එක්ක ප්‍රශ්නයක්වත් තිබ්බේ නැහැ. මේ පස්සේ මේ මං උංග ලයිව් එකකට ගිහලා ප්ලේ කරානේ බං. උඹලට මතක ඇති. ලයිව් එකට ගෙනල්ලත් ප්ලේ කරා මේ මං එහෙම කිසි ප්‍රශ්නයක් දාගන්නේ නැහැ. මේ මට මුකුත් කිව්වේ නැත්තම්. ඊට පස්සේ කිසි මේ හේතුවක් නැතුව මටයි සෙන්ටරයි ලයිව් බලන් ගියා. අන්න එදා මං ඕක අයින් කරලා දැම්මා. WhatsApp එකෙන් බ්ලොක් කරලා දැම්මා ගෝතුව ටික. ඊට පස්සේ දැන් ඊයේ පෙරේදත් ඔය රික්වෙස්ට් දාලා මං ගත්තා නෑනේ. ගත්තේ නෑ. දා Discord එකට ගියා පස්සේ තව්වා මොකද්ද අතින් මොකක් කර ප්‍රශ්නයක් තියෙනවා කියලා මං කිව්වා එහෙම පෞද්ගලික ප්‍රශ්නයක් නෑ. ඒනකොට මං උඹට සෙට් නෑ ඉතින් කියලා කිව්වා. එහෙම තමයි බා. මූ දෙන රෝග බලන්න ISI දැන් මෙතන මූ කියන්න හදන්නේ මචං මට ISI උන් පන්න ගහන්න ආවා මූ මැදිහත් වෙලා බේරගත්තා ඊට පස්සේ ඒ හින්දා තමයි මූට ගහන්නේ කියලා. අන්න එහෙම ගත්තා මූ ඉකි කරන්නේ වල. අපෝ දෙ කියන්නේ චිකේ යබන් සචින්. මම හිතුවේ නෑ බං උඹලා අපි හිටපු විදියට උඹ ඔහොම කරනවා කියලා. මමත් හිතුවේ නෑ බං ඉතින් උඹත් ඔහොම කරනවා කියලා. කලින් යකෝ නෝබ් ලයිව් සීලාට බැනපු විදිය බං. හරිද මේ අඬාඩ බැන්නේ බං අඬාඩ බැන්නේ. මොකද තරුවට එහෙම බැනලා. ඊට පස්සේ උඹම ගෙනල්ලා වන්නෝ ස්පෝට් දීලා හරිද උඹම ගිල් මේ මොකද්ද ඇක්ටිං ලීඩර් දාන්න කියන්නේ අරු ආවෙත් නැද්ද කොහෙද? අන්න account එකත් බෑන්. ඊට පස්සේ උන්ව තියාගෙන අපිට මේ බඩු කියනකොට යකෝ. අපි කටහනේ ඉන්න අපි පොඩ්නේ නෙවෙයිනේ. මතකද මාව අපිට වැඩක් නෑ බං උන්ට හොඳ නම් අපිට මොකද නේ බොයිස් මට මතකයි බං මොකද්ද මන් දන්නේ උගේ අර හුටපටේට මචං මගේ යාළුවයි කෙල්ල හරිද උන්වත් මචං මගේ පොඩි කාලේ ඉඳන් එකට ඉස්කෝලේ යාළුවා උන්වත් කපලා දාලා මචං මේ මට ඒ සීන් එක තේරෙන්නේ නෑ මොගේ යාළුවෙක් කපලා අපිත් එක්ක ආවා කියන එක නම් මට එහෙම එකක් නම් මම දන්නේ නෑ මචං හරිද මට මූව සෙට් උනේ කොහොමද දන්නවද අපි ඒ දවස්වල මුට ලයිව් බලන් ගැහුවා ලයිව් බලන් ගැහුවා කියන්නේ මේ මූත් එක්ක ඇරියස් එක්කට නෙමෙයි ඒ දවස්වල ඉතින් ඔක්කොටම ඔය සූම් ලා වගේ තමයි නිකන් ඔහෙ ගහනවා මුට ගැහුවේ නම් මේ අර මේ B2K කියලා අර හිටිය ඕස්ට්‍රේලියන් ඩයල් එක අන්න ඌ මේ ඉමෝට් දාලා ඒ ඇරියස් එකට ගැහුවේ ඊට පස්සේ කොහම හරි මේ CS එක සෙට් වෙලා මූ රික්වෙස්ට් එකක් දැම්මා මට ඌ දැම්මා නෙමෙයි මුට දැමුණා අර ලයික් කොබාන යනකොට මේ රික්වෙස්ට් එක ආවා මට මං ඉතින් ඒක ගත්තා ඊට පස්සේ තමයි මේ යාළුවෙක් ඉන්නවා ටීම් එකට කියලා මම ගත්තේ මූව ටීම් එකට එදා දැන් අවුරුදු දෙකක් විතර කලින් ඊට පස්සේ තමයි මූ කිව්වේ මේ ISI මොකද්ද මේ INF දඟලලා ලයිව් බලන් ගහන මේ හොඳ සෙට් එකක් නැද්ද මම හෙඩ් කරගන්න ඊට පස්සේ තමයි මම සැන්ටා වඳුනලා දුන්නේ ඔව් මතක නැත්තම් අහලා නේ සඳුවා මතක නැත්තම් ගිහිල්ලා බලපන් ඔය ලයිව් ඊට තමයි INF දඟලලත් එක්ක ඔය ඇරියස් තියානවා උන් ගහනකොට මේ අපිත් ගිහිල්ලා ගහලා ඊට පස්සේ තමයි ඔය මේ ආවේ දාලා මචං අපි මුං ඔය මේ අපේ පැත්තට කතා කර මොකක්ද ඒක නම් මම දන්නේ
ඔය විදියට අමෝ ආතල්වා අපි උන්වත් කපලා බං අපේ උන්ගේ පැත්ත අරගෙන අපි කතා කරේ බං හොඳ වැඩේ බං අපිට ඒක නම් මට පැහැදිලි නෑ මචං මොකද්ද කිව්වේ කියලා මේ පුකේ ඉල්ලගෙන හිටියට අයියෝ උම්ලටත් ලැජ්ජාවක් නැහැ ඔය සූම්ලගේ හුටපට ඔක්කොම ඉතින් කිව්වෙත් ඌ තමයි බං සූම්ලගේ කතාවත් කියලා තිබ්බා සූම්ලගේ මොකද්ද ලීක් සීන් එක සූම් ඇරියස් මගෙත් එක්ක හොඳටම හරිද ලයිව් බලන් ගැව්වා හරිද ඕකට මම තමයි කිව්වේ මේ ඕකයි කෙල්ලගෙන ගියපංග ලයිව් එකේ එන්න නැතුයි කියලා කිව්වා හරිද දැන් ඕක තමයි ඔය කියන්නේ හරිද වීඩියෝ එකක් නෑ යාවලා නෑ මගේ වීඩියෝ එකක් තියෙනවා මම වීඩියෝ එකක් යාවලා නෑ මම යකෝ මට තව දෙතුන් දෙනා බලන්න හෙවොත් දානවා කියලා ඉන්නේ වීඩියෝ එකක් තායේ මට එහෙම චාරයක් නෑ මුට නෙමෙයි මගේ පේජ් එකෙන් ඩිරෙක්ට් මේ කියන්නේ ඌ මම ඌට මැසේජ් කරද්දී අනික දැන් මෝ කියනවනේ මේ ගේම් එකක් ඉඳලා මේ අම්මා තාත්තලා මේ අරකයි මේකයි ගාව ගන්න ඕනේ නැහැ ගෙදර පවුල් ප්‍රශ්න ඒව මොකුත් ඕනේ නැහැ කියලා ලයිව් එකවර එක්කෙනෙක් කියලා තුනක් ගහපන් BR මැච් 3ක ඵලයන්ක ගහන්න නිකම්ම එළියට එනවා බං අන්න ඒක තමයි කටේ එකයි හිතේ එකයි දෙන්නේ අපේ නම් එහෙම නැහැ මං නම් අම්මගෙන් පටන් ගන්න තාත්තෙන් ඉවර කරා මං එදත් කියලා තියෙන එකයි අදත් කියන්නේමයි අපේ එහෙම වචන දෙයක් නැහැ කිව්වත් කිව්වා ඔටෝ ඩිලීට් වෙන්න දාලා ඉවරලා මම බ්ලොක් කරලා දැම්මා බ්ලොක් කරලා තමයි මේ ලිස්ට් එකේ තියාගන්න නැහැ බං අවස්ථාවක් දිටාරිද මං ওই රීච් වලට මේ යාළුවා ආශ්‍රය කරන්නේ නැහැ මට රියල් මේ යාළුවා තමයි ඕනේ එහෙම නැතුව මේ රීච් පස්සේ එහෙම යාළුවෝ මට වැඩක් නැහැ බං දැන් වෙන එකෙක් හිටියානම් ඔන්න අම්මේ හඳු අයියි හඳු මල්ලි මේ අනේ මෙහෙමයි channel එක ප්‍රොමෝට් කරලා දෙන්න එහෙම කියලානේ ඔය ළඟ ඉන්නේ ඔය ගොඩක් උන් ඉතින් ළඟ ඉන්නේ ඕකටනේ මට එහෙම ඕනේ නැහැ මචං මට රියල් යාළුවෝ තමයි ඕනේ අවස්ථාවාදී කියලා පොඩ්ඩක් දැන්න එක මම ඉතින් කැපෙනවා මගේ පාඩුවේ ඉන්නවා මං කලිමුත් මගේ පාඩුවේ තමයි හිටියේ මූ තමයි ඉතින් මේ වඩුව අරකදී මේක කියලා ටෝක් කරන ඇවිල්ලා ඉතින් මම ඉතින් උට රිදෙන්න තමයි මේ ISI නම දාලා තියෙන මොකද්ද සඳු පොන්නේ කියලා නම දාලා තියෙන්නේ අන්න ඒ කට්ටිය ලයිව් එකට ගත්තේ ඒක තමයි හේතුව එදා ඌ කරපු දේ ඌ හරිනම් මම අද ඊයේ කරපු දේත් හරි මචං ඔය chat එකේ උන් ටිපර් වෙලා එන්න බෑ මට කමෙන්ට් පේන්නේ නැහැ ඔයාලා මොනවද දානවද කියලා chat එක කට්ටිය විදිනවා ඇතිද මම හිතමන් බලන්න ටැග් වල තියාගන්න නැහැ ඉතින් මට අනවශ්‍ය පුද්ගලයෝ අර මට මෙහෙමයි මට ඉතින් බං අර දැන් ඌට සඳුවට ඇත්තට සඳුවට තියෙන්නේ එකම කතාවනේ සඳුවට තියෙන්නේ මෙහෙමයි මං ටිපර් වුණා මට තියෙන්නේ උගේ කතාවම තමයි ඉතින් හැබැයි ඌ තමයි එකටම කරේ ඔය වැරද්ද පිට් එක කියලා දෙයක් තියෙනවනේ මචං වැරද්ද හරි ඕන එක සහෝදර පිට් එකක් තියෙනවා මචං ඉතින් ඒ සහෝදර පිට් එකට තමයි ඉතින් උන් ආශ්‍රය කරේ නැතුව මේ ගේම් එකක් ඉඳලා නෙමෙයි බලා දන්නවනේ මචං තරගන කොල්ලෙක්ට ඉස්සරම කතා කරන්න පුරුදු වෙන සඳුවා එතකොට තමයි මේ කොල්ලෝ ළඟ ඉන්නේ නැත්තම් යනවා ගුණමකුව මේ එනං ඉතින් කලින් හිටපු උඹ ආශ්‍රය කරපු ගොඩාක් 199ම දායකයන් ඉතින් ඒක ඉතින් උන්ගේ වැරද්දක් වෙන්නත් බෑනේ ඉතින් මූත් එක්ක ඉන්න බැරි හින්දා වෙන්නේ උන්ටත් ඉතින් බලු බැනුන්නේ මට ඒක වචනයි කිව්වේ මම කැපුණා ඉතින් ඒක තමයි ඉතින් මේ වැඩ ඉතින් කිරි කතා කරන්න ඉන්න බා හැම එකම ඔය පොඩි උන්නම් ඉඳි අවුරුදු 14 15 16 17 වගේ නම් ඉඳි පොඩි මුන්නේ ඉතින් අපි නම් ඉතින් ඔය මේ කාගෙන්වත් කිරි කතා මේ අහගෙන ඉන්නේ නැහැ බං තමයි ප්‍රශ්නේ ඉතින් අනික මේ දැන් කමෙන්ට් මචං හරිද දැන් මේක මෙතනින් ඉවර ඕක තමයි හේතුව මචං සඳුවත් එක්ක මේ තරහ වෙලා නැහැ තරහක් නැහැ හිතේ ඒ වුණාට ඉතින් මං ඌ එදා කරපු දෙයට මං ඉතින් මේ ඊයේ ලයිව් එකට කරලා කරා ඌ ඉතින් ඒකට ටිපර් වුණා ISI සූම්ලයි තමයි අරන් ඉන්නේ මං උන් එක්ක එකතු වෙලා කියලා මුන් දොරුවට ටිපර් කරලා උන්ගේ අර මේ බැතිමත්තු ටිකක් ඉන්නවනේ ඕනම ලයිව් එකක ඉතින් එහෙම සෙට් එකක් ඉන්නවනේ මගේ ලයිව් එකත් මට කැමති උන් ටිකක් ඉන්නවනේ උගේ ලයිව් එකෙත් උන්ට කැමති උන් ටිකක් ඉන්න උන් සෙට් එක මචං මේකට ඇවිල්ලා එන්න ටිපර් අන් කමෙන්ට් පෙන්නන්නම්කෝ ඌ හිතන් ඉන්නේ මචං මේ මම ISI සූල්ලා සෙට් වෙලා කියලා සූල්ලා නෙමෙයි උඹටත් කලින් මේ ඉන්නේ මචං ඉමාලා උන් ඉතින් උඹත් එක තියෙන ප්‍රශ්න මට වැඩක් නැහැ මට වැඩක් තිබ්බා මචං මේ ඔය සිද්ධිය වෙන්න කලින් උන් මගේ ලයිව් එකට ඇවිල්ලා මොකුත් කිව්වේ නැහනේ මම ගත්තෙත් නැහැ උන් මොකුත් කිව්වේ නැහැ උඹ ගැන මොකුත් කිව්වේ නැහැ මට තියෙන රෙස්පෙක්ට් එකට හරිද මේ ආචින්නයි මොකක් හරි මේ මට තියෙන රෙස්පෙක්ට් එක දැන් මං ඒව වළක්වන්නේ නැහැ බං මං ඕන දෙයක් කියන්න ඉතින් මට වැඩක් නැහැ ඉස්සරනම් ඕකට මොන හරි කිව්වොත් මේ එපා එහෙම කියන්නේ ආලුවනි කියලා ඉන්න දැන් මං එහෙම කියන්නේ නැහැ මොකද යකෝ මම එදා ලයිව් ඉද්දි උට ඕන විදිහට කැරි කතා කියන්න පුළුවන් උගේ යාළුවන්ටත් පුළුවන් ඌ මොකුත් කිව්වේ නැහැ හරිද දැන් ඒක මට කියන්න බෑ ඒක මාර ප්‍රශ්නයක් නේ බා